This is Channel 4 breaking news. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් මේ වන විට අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් ගණන 40 දක්වා ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක සම්පත් කොටුවේගොඩ මහතා මේ මොහොතේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව දැනුවත් කරනවා. අපි දැන් එම මාධ්‍ය හමුවට අවධානය යොමු කරනවා. දැන් මේ වෙද්දී මේ අතුරුදහන් වුවන් සහ මියයන් සම්බන්ධව කොච්චර වාර්තා වෙනවද? මියයන් 40ක් වාර්තා වෙලා තියෙනවා. අතුරුදහන් වුවන් 21ක් වාර්තා වෙලා තියෙනවා. 5000කට කිට්ටු ජනතාවක් අවතන් වීමට ලක් වෙලා තියෙනවා. මම හිතන්නේ දැනට සුරක්ෂිත මධ්‍යස්ථාන 40ක් විතර ක්‍රියාත්මක කිරීමට සිදු වෙලා තියෙනවා. මම හිතන්නේ අද දවස පුරාම අපි නොයෙකුත් අවස්ථාවල විවිධ මාධ්‍ය ඔස්සේ මේ දැනුවත් වීම කරා. දැනට වර්තමාන තත්ත්වය කවුරුත් දන්නවා. දිවයිනේ නැගෙනහිර වෙරළේ මඩකලපුවත් අම්පාරත් අතර ප්‍රදේශයේ අවපීඩන තත්ත්වයක කේන්ද්‍රය එම ස්ථානයේ පිහිටමින් දිවයින ඇතුළත අවපීඩන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ අවපීඩන තත්ත්වය නිසා තමයි මේ අධික වර්ෂාපතනයක් ඇවිල්ලා වර්ෂාව දිවයින පුරාවටම වර්ෂාව ඇති වුණේ. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරපු විදිහට මෙම තත්ත්වය මේ මාසේ 30 විතර වෙනකන් තියෙන්න පුළුවන්. දැනට තියෙන චන්ද්‍රිකා ඡායාරූප අනුවත් තාමත් මේ පීඩන අවපාතයේ කේන්ද්‍රයේ තියෙන්නේ අම්පාරත් මඩකලපුවත් අතර. ඉතින් මේක අද උදෙත් තිබ්බේ එම ස්ථානයේමයි. නමුත් ඒකෙන් අපිට කියවෙන්නේ මේ ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙන්නේ ඊටාම සෙමින්. දැනට ප්‍රෙඩික්ට් කරලා එහෙම නැත්නම් උපකල්පනය කරලා තියෙන්නේ මෙම නැගෙනහිර වෙරළ මායිම දිගේ මේ අවපීඩන කලාපය යාපනයේ තොණ්ඩමනාරු ප්‍රදේශයෙන් එහෙම නැත්නම් PPD පොයින්ට් පේදුරු ප්‍රදේශයෙන් ඉවත් යන විදියට තමයි චන්ද්‍රිකා ඡායාරූප වලින් පෙන්වන්නේ. ඒ කෙසේ වෙතත් මේක ඊටා සෙමෙන් සිදුවෙන බවක් තමයි පේන්නේ. ඒ නිසා මේ අවපීඩන තත්ත්වය මම හිතන්නේ කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා දැනුම් දුන්න විදියට ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ විදිය අවපීඩන තත්ත්වයක කේන්ද්‍රය ලංකාවේ ඇතුළතම ස්ථාපිත වුණේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වය බොහොම භයානකයි. මේකේ විශේෂම භයානක තත්ත්වයකට වුණත් අපි මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. නමුත් අපි පෙර සූදානමින් සිටපු නිසා හානි අවම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේ තත්ත්වය ඇති වුණ විදිය බලනකොට ඉදිරියේදී මේ තත්ත්වය නරක අතට හැරෙන්න තවදුරටත් ඉඩ තියෙනවා. මේක ප්‍රථමයෙන් පටන් ගත්තේ අවපීඩන කලාපයක් විදිහට වායුගෝලීය කැළඹීමක් විදිහට. ඊට පස්සේ මේක අවපීඩන කලාපයක් බවට පත් වුණා. ඊට පස්සේ පීඩන අවපාතයක් බවට පත් වුණා. ඊට පස්සේ ගැඹුරු පීඩන අවපාතයක් බවට පත් වුණා අද දිනේ. එතකොට මේකේ ඊළඟ පියවර නරක අතට ගියොත් ඊළඟ පියවර තියෙන්නේ සුලි කුණාටු තත්වයක්. ඉතින් ඒ නිසා මේක කිසිම කෙනෙකුට අව탁සීරු කරන්න බෑ මේ තත්වය. සුලි කුණාටු තත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ, ඇති වෙනවා කියලා කියන්නත් බෑ. ඒක ඉදිරියේදී තියෙන චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කරලා තමයි අපිට නිගමනය කරන්න වෙන්නේ. කොහොම වුණත් මේක දැන් පිළිවෙලින් ඇවිල්ලා තියෙන පිළිවෙල අනුව බලනකොට එවැනි තත්වයක් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා. ඒ නිසා ජනතාව දරුණුම තත්වයකට මුහුණ දෙන්න සූදානමින් ඉන්න ඕන. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ජනතාවගෙන් විශේෂයෙන්ම ප්‍රවෘත්ති වලට ඇහුම්කන් දෙන්න. රූපවාහිනී වේවා, ගුවන් විදුලි වේවා, ඊළඟට සමාජ මාධ්‍යයෙන් නම් නොයිකුත් නිවැරදි නොවන තොරතුරු පාවා ඉදිරිපත් වෙනවා. ඒවා තෝරලා බේරලා ලබා ගන්න විශ්වාසය තියන්න පුළුවන් ප්‍රවෘත්ති ආයතන රූපවාහිනී ITN වගේ ජාතික රූපවාහිනී විශ්වාස කරන්න පුළුවන්. channel වලින් දෙන නිවුස් බලන්න, ගුවන් විදුලි නිවුස් අහන්න. ඒ වගේම ස්මාර්ට් ෆෝන් එක තියෙනවා, WhatsApp සහ සමාජ මාධ්‍ය වලින් දැනුවත් කිරීම කරනවා. ඒවා බලලා තමන්ගේ ප්‍රදේශයට ආවේනික වූ ආපදාව පිළිබඳ අවධානය සිටින. කඳුකර පළාත නම් නායම්, සුළු නායම් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අනිත් තැන්වල ගම් වතුර තත්ත්වයන්, ඒ වගේම ගමන් බිමන් යන්න එපා. මේ අවස්ථාවේ නිවසට වී ඉන්න බලන්න. ඒ නිවසේ රැඳී සිටිනකොට නිවසේ ආරක්ෂාවත් පිළිබඳ හොඳින් අවධානය යොමු කරන්න. ඔබට විසඳාගත නොහැකි ආබාධ තත්ත්වයක් තියෙනවා නම් 117 දුරකථනයට දැනුම් දෙන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාන්විත මැදිරිය. අපිට පුළුවන් ඔබට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහන කණ්ඩායම්
බේරා ගැනීම කණ්ඩායම් ඔබ වෙත එවන්න. ඒ වගේම ජාතික ආපදා කළමනාකරණ සහන සේවා මධ්‍යස්ථානයේ තියෙන ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථාන ජනතාව ආපදාවට ලක් වෙන ජනතාවට ඇවිල්ලා ආරක්ෂිතව නවතන් ගන්න පුළුවන් ස්ථාන සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කරලා තියෙනවා. නොමිලේ ආහාර පහසුකම් ලබා දෙන අවස්ථාවේදී ඒ නිසා එවැනි කට්ටිය ඉන්නවා නම් දිස්ත්‍රික්කයේ තියෙන සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත වාර්තා කරන්න පුළුවන්. ඒ වගේම සුරක්ෂිත මධ්‍යස්ථානයකට යන්නේ නැතුව නිවසේ ඉන්න අයට පවා ආහාර වීලි ආහාර ලබා දීමේ පිළිවෙලක් තියෙනවා. එය ජාතික ආපදා කළමනාකරණ සහන සේවා මධ්‍යස්ථානයේ හරහා සිදු වෙනවා. ඒ තමන්ගේ ග්‍රාම සේවක ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් හරහා ඒ සියලු කටයුතු සෑම දිස්ත්‍රික්කයකම සම්බන්ධීකරණය කරලා තිනවා. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඒකකයක් තියෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා සම්පූර්ණයෙන්ම ජනතාවට ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට සැදී පැහැදී ඉන්නවා. ඔවුන් සමග සම්බන්ධ ඔවුන් නිරන්තරයෙන්ම දිස්ත්‍රික්කයේ ජනතාවට වෙන ආපදා සම්බන්ධයෙන් දැනුවත්ව ඉන්නවා. ඔවුන් හරහත් ඔබට යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන්. කෙසේ වෙතත් 117 දුරකථනය අමතලා ඔබ දැනුම් දෙන ඕනෑම තොරතුරක් අපි ශ්‍රී ලංකා පොලිසිය මගින් විමසුමකට ලක් කරලා වහාම ක්‍රියාත්මක වෙන්න සූදානම්ින් ඉන්නවා. ඒ නිසා මේ ජනතාවට ඉන්නේ අනතුරු තමන් වෙත පැමිණෙන තෙක් නොසිට අවධානයෙන් ඉඳලා අනතුරු ටික කල් වේලා ඇතුව එනකන කල් වේලා ඇතුව අනතුරින් ඉවත් වෙන්න කියලා ඒ සඳහා ඔබට සහාය වෙන්න ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සූදානම්ින් ඉන්නවා. විශේෂම කියන්න ඕන ගුවන් හමුදාවට මේ නරක කාලගුණක තත්ත්වය නිසා හෙලිකොප්ටර් යාන නිරන්තරයෙන් එහා මෙහා යවීමේ හැකියාවක් නැහැ. නමුත් ගුවන් හමුදාව දන්වලා තියෙනවා සුදුසු සෑම අවස්ථාවකදී ඒකට පර්මිට් ඉඩකඩක් ලැබුණු සෑම අවස්ථාවකම ගුවනින් පවා ඇවිල්ලා ඔබට සහාය වෙන්න. ඒ නිසා මේ ජනතාව අවදියෙන් ඉඳලා අනතුරු අවම කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඒත් එක්කම තවත් ප්‍රවෘත්ති කීපයකට අපි අවධානය යොමු කරනවා. වැලිගම මුහුදේ අතුරුදන් වූ දීවර යාත්‍රා දෙකක් සොයා නාවික හමුදාව මේ වන විට මෙහෙයුම් දියත් කරන බවටයි වාර්තා වන්නේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් වැලිගම මුහුදේ දීවර යාත්‍රා දෙකක් අතුරුදන්ව තිබෙනවා. එම දීවර යාත්‍රා දෙක මේ වන විට නාවික හමුදාව සොයමින් මෙහෙයුම් කටයුතු සිදු කරන බවට වාර්තා වෙනවා. ඒත් එක්කම පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හමුවේ යාල ජාතික සත්ත්ව උද්‍යානයේ ඇතුළු සත්ත්ව උද්‍යාන කීපයක ප්‍රදේශයන් වසා දමා ඇති බවට වාර්තා වෙනවා. යාල ජාතික සත්ත්ව උද්‍යානයේ අංක 1 2 3 4 5 කියන සංචාරක කලාප වසා තබන බවට කියනවා. ඒ වගේම තමයි කලාප අංක 6 කළුපාලම ප්‍රවේශ මාර්ගයේ පමණක් සංචාරකයන් සඳහා විවෘත කරන බවටයි කියන්නේ. ඒ වගේම හෝටන් තැන්න ජාතික උද්‍යානය, වස්ගමුව ජාතික උද්‍යානය, කුමන ජාතික උද්‍යානය, විල්පත්තුව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය සහ කවුඩුල්ල ජාතික උද්‍යානය නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බවටයි කියන්නේ. මේ දිනවල ජාතික උද්‍යානවල සංචාරයන් සඳහා පැමිණෙන්නට එපා කියන එක තමයි කියන්නේ. එක පැත්තකින් ගත්තහම සම්පූර්ණයෙන්ම ජාතික සත්ත්ව උද්‍යාන වන උද්‍යාන වසා දමා තිබෙන බවට තමයි අපට කියන්නට වෙන්නේ. නමුත් මේ මොහොතේදී යාල ජාතික වන උද්‍යානයේ අංක 6 කළුපාලම ප්‍රවේශ මාර්ගයේ පමණක් සංචාරකයන්ට විවෘත කර තිබෙන බවටයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මේ මොහොතේ අපට ප්‍රදේශ රසකින් තොරතුරු ලැබෙනවා. අප සහෝදර මාධ්‍යකරුවන් සඳහන් කරන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි සුළං තත්ත්වයක් සමග දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙන බවටයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි පතිත වෙමින් පවතින බවට තමයි වාර්තා වන්නේ. මේ වන විට කාලගුණයේ බරපතල තත්ත්වයක් අපට වාර්තා වෙනවා. ඒත් එක්කම දැනට අපේ සමුගන්නවා රැඳී සිටින්න අද රාත්‍රිය පුරාවටම ලැබෙන සියලු තොරතුරු අපි ඔබට ගෙනෙන්නට සූදානම්. This is Channel 4 Breaking News.